ආයිබෝවන්. අද අපි ගැඹුරින් කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හරිම සුවිශේෂී නිර්මාණයක්. ඒ කියන්නේ රුවන්වැලි මහා සෑය ගැන. විශේෂයෙන්ම එහි ගොඩනැගීමේ කතාන්දරේ. හරියටම අපේ මූලාශ්‍රවල තියෙන තොරතුරුවට මේ දැවන්ත වැඩේ පිටිපස්සේ තියෙන විස්මිත දේවල් සමහර විට අභියෝග එහෙම ඒව ගැන කතා කරමු. හොඳයි. මේ මහා වැඩේ පටන් ගන්න තියෙන්නේ දන්නවද වෙසක් පුර 15ක පොය දවසක. දුටුගැමුණු රජතුමා තමයි මූලික වෙලා තින්නේ. ඒකනේ. එතුමා වැඩේ පටන් ගනිද්දිම අර අත්තිවාරමට රියන් 7ක්. ඒ කියන්නේ අඩි 10මාරක් විතර ගැමුරට කපන්න කියනවා. හැබැයි ඉතින් හැමදේම සුමටව ගිහින් නෑ වගේ. මල් වේදිකා හදද්දි ප්‍රශ්නයක් වෙලා තියෙනව නේද? ඔව් ලොකු ප්‍රශ්නයක්. ඒ වේදිකා ගිලා බහින්න පටන් අරන්. ඉතින් ආයෙත් ගල් දාලා උස්සෙනවා. ආයෙත් අමත් ගිලෙනවා. ආයෙමත් හදනවා. තව ගල් දානවා. ආයෙමත් ගිලෙනවා. නව වතාවක් මෙහෙම වෙලා තියෙනවා කියලායි කියන්නේ. හිතාගන්නකෝ ඒක නව පාරක්ම හදපු දේ ගිලෙනවා. ඉතින් අන්තිමේදී රජතුමා අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මේ මොකද මේ වෙන්නේ කියලා. ඔව් එතකොට උන්වහන්සේලා දෙන පැහැදිලි කිරීමත් ටිකක් වෙනස් නේද? ඒ කියන්නේ මූලාශ්‍රවල කියන්නේ විශේෂ බල තියෙන භික්ෂූන් වහන්සේලා කීප නමක්ලු මේක ගිල්ලවන්නේ. හැබැයි එයාලා ආයෙත් එහෙම කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා කියලා. ඒක ටිකක් අద్భుත පැහැදිලි කිරීමක් වගේ. ඔව් ඒ කාලේ විශ්වාසයන් එක්ක වෙන්න ඇති. සමහර විට ඒක යම්කිසි ඉංජිනේරුමය ගැතුරුවකට දුන්න ආධ්‍යාත්මික පැහැදිලි කිරීමක් වෙන්නත් පුළුවන්. කොහොම හරි රජතුමා ඒක පිළිඅරගෙන සතුටු වෙලා දසවෙනි පාරටත් හදන්න කියනවා. ඊට පස්සේ තමයි ලොකුම උත්සවය ධාතු නිදාන උත්සවය. ඔව් රජතුමා සංඝයා වහන්සේලාගෙන් ධාතු කරඬු අරගෙන තමන්ගේ කිස මත තියාගෙන දෙවිවරු බ්‍රහ්මයෝ එහෙම පූජා සත්කාර කරනවා කියලාත් කියනෝ නේද? රන් මාවතකින්ලු ධාතු ගර්භයට වඩින්නේ. හරිම උත්සව ශ්‍රීයෙන්. ඊට පස්සේ ගර්භයේ වටේ 3 පාරක් පැදකුණු කරලා නැගෙනහිර දොරටුවෙන් එටුල් වෙලා උතුරු පැත්තේ හදපු රිදී අහනක් මත තැන්පත් කරනවා. එතනදිතර ආශ්චර්යමත්යක් වෙනෝ කියනෝනේ. අර බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් ගැන කියවෙනවා. ඒ මොකද්ද? ඒ අදිෂ්ඨානයට අනුව සිංහෙක් සැතපෙන විදිහට සීහ සෙයියාවෙන් බුද්ධ ප්‍රතිමාවක් ඉබේම හදිලා ඔක්කොම ධාතුන් වහන්සේලා ඒක ඇතුලේ තැන්පත් වෙනවා කියලා. ඒකත් හරිම පුදුම විදින විස්තරයක්. ඊට පස්සේ අර සාමණේර හිමිවරු දෙන්න උත්තරයි සුමනයි. අර ගල්ගෙන ආපු? එයාලා අර කලින් හංගලා තිබ්බ දැවන්ත ගල් පෝරු ගිනල්ලා ධාතු ගර්භය වහලා මුද්‍රා තබනවා. රජතුමා කරඬුව අරන් ඇතුළු වෙනකොටම දාසු අහසට නැගෙනවා කියලා තියෙනව නේද? බුදුන් වහන්සේගේ රූපය මවාපානවලු අර මහා පුරුෂ ලක්ෂණ 32යි 80ක් අනුව ව්‍යංජන ලක්ෂණයි එක්කම සම්පූර්ණ බුද්ධ රූපයක්. ඒ ස්වරූපයෙන් යමා මහ පෙළහර ඒකැලේ අර ගින්දරයි වතුරයි එකට මවන එක ඒක පෙන්නනවා. ඒක දක්වනවා. කියනවා ඒක බුදුන් වහන්සේගේ 5 වෙනි මරණ මංචක අදිෂ්ඨානයේ ඉටුවීමක්ලු. කාලය ගිවිලා යනවා. දුටුගැමුණු රජතුමාගේ අවසන් කාලය ලඟ වෙනවා. රජතුමා අසනීපෙන් ඉන්නකොට වටපිට බලනවා. එතකොට යාට පේනවා යා එක්ක සටන් කරපු කෙනෙක් දැන් හාමුදුරුවෝ. තේර පුතා බැහැමදේව. උන්වහන්සේ එතන නෑ. රජතුමා දුකෙන් වගේ කියනවා අනේ මාත් එක්ක සටන් 28ක් කරපු කවදාවත් බිම් නොබැහැපු ඒ කියන්නේ පස්සට ගියේ නැති මගේ සූර පුත්තාබ්බේ තෙරුන් අද නෑනේ. හරිම සංවේදී. මරණයත් එක්ක මම කරන මේ අන්තිම සටනේදී එතුවා මගේ පරාජය කලින් දකින්න නිසා වෙන්න තියෙන්නේ නැත්තේ කියලාත් කියනවා. අනේ උන්වහන්සේ තික්මනට වඩිනවා. රජතුමා උන්වහන්සේ දිහා බලාගෙන කියනවා අනේ තෙරුනි ඉස්සර යුද්ධවලදී උදව් කළා. අද මම තනියම මේ මරණය එක්ක සටන් කරන්නේ. ඔයාට උදව් කරන්න බෑ මට මරණය දිනන්න බෑ. එතකොට තේර පුතාබ්බේ හාමුදුරුවෝ දෙන උත්තරේ හරිම ගැඹුරුයි නේද? මොකද්ද? මහරජතුමනි පව පරද්දන්නේ නැතුව මරණය පරද්දන්න බෑ. කෙටි වුණාට කොච්චර අර්ථවත්ද? ඊට පස්සේ උන්වහන්සේ අර ප්‍රසිද්ධ ගාථාව කියනවා. අනිච්චවත සංඛාරා උප්පාදවය ධම්මිනෝ උපජිත්වා නිරුච්ඡanti තේසං වූපසමෝසුඛෝ. ඒක අහලා රජතුමාට සතුටුයි. ඉස්සර වගේම මේ අන්තිම සටනේදී උදව්වට ඔබ වහන්සේ ඉන්නමා කියලා කියනවා. ඊට පස්සේ රජතුමාගේ ඉල්ලීම පිට තේරපුත්තාබය හාමුදුරුවෝ රජතුමා කරපු පින්කම් ලිස්ට් එකක් වගේ කියවනවා. විහාර 99ක් හැදුවා. මහා සෑය, ලෝවා මහාපාය, අවුරුදු 24ක්ම වෙසක් උත්සව පැවැත්තුවා. ඒ වගේ ගොඩක් දේවල්. ඒක අහලා රජතුමා කියනවා මම අවුරුදු 24ක් සංඝයාට දායක වුණා.
මම මැරුණම සංඝයා වහන්සේලාම මගේ දේහය ආදාහනය කරනවා නම් කැමතියි කියලා. එහෙම ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ රජතුමා අහස දිහාට අතින් සංඥාවක් කරනවලු නවත්වන්න වගේ. ඔව් එතන පිරිත් කිය හිටපු හාමුදුරුවෝ හිතනවා යාළට පිරිත් නවත්තන්න කිව්වා කියලා. ඉතින් යාළම නවත්තනවා. රජතුමා අහනවා ඇයි නැවැත්තුවේ කියලා. හාමුදුරුවෝ කියනවා ඔබතුමානේ සංඥා කළේ කියලා. එතකොට රජතුමා කියනවා මම සංඥා කළේ හාමුදුරුවරුන්ට නෙවෙයි අහසේ රැතවල ඉන්න දෙවිවරුන්ට ටිකක් ඉන්න කියලා. එතකොට මිනිස්සු මොකද හිතන්නේ? සමහරු හිතනවලු රජතුමාට සිහිය විකල් වෙලා මරණ බයට දොඩවනවා කියලා. ඒක තේරුම අරගෙන තමයි තේරපුත්තාබේ හාමුදුරුවෝ කියන්නේ ඔප්පු කරන්න කියලා. අහසේ රත තියනවා නම් පෙන්වන්න කියලා. ඉතින් රජතුමා මල් මාලා ගෙන්නනවා. ඔව් සොල්දාදුවෝ ඒවා අහසට විසි කරනවා. එතකොට මූලාශ්‍රවල කියන විදිහට ඒ මල් මාලා අර නොපෙනේන දිව්‍ය රථවල රෝදවල පැටලිලා නිකම් අහසේ එල්ලිලා තියෙනවලු. කිසිම ආධාරයක් නැතුව. ඔව් ඒක දැකලා මිනිස්සුන්ගේ සැකේ දුර වෙනවා. ඒකත් අන්තිම මොහොතේ වුණු ආශ්චර්යයක් වගේ තමයි සටහන් වෙන්නේ. ඊට පස්සේ රජතුමා තමන් හදපු ඒ මහා සෑය දිහා අන්තිම වතාවට බලලා සදහටම දැස් පියා ගන්නවා. ඉතින් අද අපි කතා කළේ රුවන්වැලි මහා සෑයේ අත්තිවාරයේ මිදන් ඔව් ඒකේ තිබ්බ සූක්ෂම බව හදද්දියාපු අභියෝග අර ගිලා බැහැපු සිද්ධි ධාතු නිදානේ අසිරිය ඒක බැදුණු විශ්වාස සහ දුඩුගැමුණු රජතුමාගේ අවසන් මොහොත ඒ සංවේදී කතා ටිකත් එක්ක මේ හැමදේම අපිට ලැබුණු මූලාශ්‍රය පදනම් කරගෙන තමයි අපි සාකච්ඡා කළේ. ඇත්තටම මේ විස්තර දිහා බලද්දි හිතන්න ගොඩක් දේවල් තියෙනවා නොසැලෙන විශ්වාසය. මිනිස්සුන්ගේ උත්සාහය. ඔව් ඒ වගේම අර අපිට සමහර වෙලට තාර්කිකව පැහැදිලි කරන්න අමාරු ඒතේ කාලේ ඇත්තටම සිද්ධ වුණා කියලා වාර්තා වෙන ආශ්චර්යමත් දේවල් අතර තියෙන සම්බන්ධය. ඒ වගේම රජ කෙනෙක් සංඝයා වහන්සේලා සහ මේ මහා සෑය අතර ගොඩනැගුණේ බැඳීම. ඒ බැඳීම ගැනත් මේ කතාන්දරේ අපිට ගොඩක් දේවල් කියනවා නේද? ඒ ගැන තවදුරටත් හිතන්න අපිට ඉඩ තියෙනවා.